ඉතින් ඉටිපන්දම් නිෂ්පාදනයට සම්බන්ධව අද කියලා දෙන්න හිතුවා කොහොමද ජෙල් කැන්ඩල් එකක් හදාගන්නේ කියලා. ඉතින් අපේ පන්ති වලට සම්බන්ධ වෙච්ච කට්ටිය මේ වික් කැප්ස් ගැන වික් කැප් එකක් කොහොමද මේකට සෙට් කරගන්නේ, මේ කැන්ඩල් එකට නූල තෝරගන්නේ කොහොමද, ඒ විස්තර ඔක්කොම දන්නවා. ඉතින් ඒ නිසා මම ඒව පැහැදිලි කරන්න යන්නේ. අද මම හදන්න යන්නේ ජෙල් ඉටි නිසා, ජෙල් ඉටි පන්දමක් නිසා මම මුලින්ම මිලදී ගන්නේ ජෙල් ඉටි. ඉතින් මේක ඔයගොල්ලන්ට ට්‍රාන්ස්පේරන්ට් සුදු පාටින් ගන්නත් තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ නිකන් පොඩි ඕෆ් වයිට් කලර් එකකිනුත් ගන්න තියෙනවා. හැබැයි මේ මොන පාටින් ගත්තත් ඔයගොල්ලෝ හදනකොට ඉටි පන්දමට දාන පාට තමයි ඉටි පන්දමට හම්බ වෙන්නේ. හරි සොෆ්ට් අතින් මිරිකන්න පුළුවන්. ඉතින් මේ වගේ අපි කෑලි කඩාගෙන අපේ මේ ඩබල් බොයිල් කරගත හැකි භාජනයකට දාලා තමයි අපි මේක රත් කරගන්නේ. ඉතින් ඉටිපන්දම් නිෂ්පාදනය ගැන ඉගෙන ගන්න අපේ පන්ති වලට සම්බන්ධ වෙන අය වගේම සම්බන්ධ වෙන්න අපේක්ෂාවෙන් ඉන්න අයටත් පුළුවන්. ඔයගොල්ලන්ට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පේන අපේ නම්බර් එකට මෙසේජ් එකක් දාලා පන්තියට සම්බන්ධ වෙන්න. ඉතින් මේක ටිකක් දිය වෙනකොට ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ හරි ක්ලියර් වතුර වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ අපිට පුළුවන් අපේ ඉටිපන්දම අලංකාර කරගන්න දේවල් ටික එකතු කරගන්න. ලංකාවේ සුවඳ වර්ග 4000කට වැඩිය තියෙනවා. ලංකාවේ පාට වර්ගත් ගොඩාක් තියෙනවා. ඉතින් ඉටිපන්දම් වලට ගැලපෙන පාට එකක් තෝරගෙන ඔයාලට පුළුවන් මේ ඉටිපන්දම ඔයගොල්ලන්ගේ හිතේ හැටියට ලස්සන කරගන්න. ඉතින් මට ඕන උනේ ලස්සන කොළ පාට ඉටිපන්දමක් හදන්න. මොකද මගේ තීම් එක උනේ මිංචි තේ කියන මගේ තීම් එක. ඉතින් මට පොඩ්ඩක් මිංචි තේ කොළ ටිකක් ඇතුලේ තියෙන නිකන් පොඩි අයිස් ටී එකක් වගේ තමයි මගේ කැන්ඩල් එක හදාගන්න උවමනා වුණේ. ඉතින් ඒ නිසා මම කීප වතාවක් පාට චුට්ට එකතු කරගෙන මට ඕන කරන කොළ පාට හදාගන්න තමයි මේ යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ඕන කියන කොළ පාට හදාගත්තට පස්සේ තියෙන්නේ සුවඳ එකතු කරගන්න. ඊට පස්සේ අපේ අලංකාර කරගන්න දේවල් ටික එකතු කරගන්න. මම නම් මේකට අලංකාර කරගන්න එකතු කරන්නේ වේලගත්ත මිංචි කොළ ටිකක් කුඩු කරලා. ඉතින් මේ වගේ එකතු කරගත්තාම පොඩි පෙන කැටයක් වගේ ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඉතින් ඒකට බය වෙන්න එපා. ඒක හේමම ඩබල් බොයිල් වෙලා යනවා. ඉතින් මේ වගේ එකතු කරගත්තට පස්සේ අපි සකස ගත්ත අච්චුවට මේක දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ඉටිපන්දම් නිෂ්පාදනය කරන්න ඉගෙන ගන්න වගේම අමුද්‍රව්‍ය මිලදී ගන්න අඩුවට තියෙන තැන් මොනවාද, කොහොමද මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්නේ කියන කාරණාව ගැනත් අපි උගන්වනවා. මේ තියෙන එක මාතෘකාවක් විතරයි. අපි ජෙල් ඉටිපන්දම් වලට වැඩිය ඔයගොල්ලන්ට උදව් කරන්න පැරපී නිටි වලින් කරන ඉටිපන්දම්. මොකද මිල ගණනිනුත් අඩුයි අපිට අමුද්‍රව්‍ය ගන්න ගියාම. ඒ වගේම විකුණන කොටත් අපිට සාමාන්‍ය මිල ගණන් වලට විකුණන්න පුළුවන් නිසා. ඉතින් අලංකාර කරගන්න දේවල් ඔයගොල්ලන්ට කැමති විදිහට එකතු කරගන්න පුළුවන් කියලා කිව්වනේ. ඔන්න ඉතින් මගේ මිංචිත් ඒ කොළ ටික ඔයගොල්ලන්ට පේන හැටි. ඉතින් මම මේ වගේ භාගයකට තමයි මේක දාගන්නේ. ඊට පස්සේ මං හිතුවා මේක ඇතුලේ අයිස් කැට තියනවා වගේ කට්ටියට පේන්න ඕන නිසා මට මේ අපේ ජෙල් වැක්ස් එකෙන්ම කෑලි කපලා මේකට එකතු කරා නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම මේ ග්ලාස් එකේ උඩට එනකම්ම මෙන්න මේ විදිහට කපාගත්ත කොටු හැඩේ ජෙල් කෑලි ටිකක් ඇතුලට දානවා. ඉතින් අන්තිම නිමාව බලන්නකො කොච්චර ලස්සනට ඔයගොල්ලන්ට මේක එළියට පේනවද කියලා. ඉතින් ඔයගොල්ලන්ගේ තියෙන නිර්මාණශීලී හැකියාවත් එක්ක ඉටිපන්දම් නිෂ්පාදනය කරගන්න එක ඔයගොල්ලන්ට හරියම ලේසි වැඩක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ඉටිපන්දම පැය 3කට පස්සේ තියෙන්නේ. ජෙල් ඉටි කියන ඒවා ටක් ගාලා වේලෙනවත්නේ. ඔන්න දැන් මම මේකේ වික එක කපලා අයින් කරා. ඉතින් මේක දැන් ලස්සනට තියෙනවා. වික එකත් එළියට පේනවා. ඒ තරම් ට්‍රාන්ස්පේරන්ට්. ඉතින් මෙන්න මේ වගේ පොඩි අයිස් කෑලි ටිකක් උඩ තියෙනවා වගේ තමයි මගේ කැන්ඩල් එකේ අන්තිම නිමාව. එහෙනම් ආස හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්න.